බලන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා අපි මේ කැම්ප් ගන්න යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපි දැනට හිතුණා බීච් එක ඉන්නේ කැම්ප් එකක් ගහුවොත් හොඳයි කියලා. ඉතින් අපි ඉක්මනටම බඩු ටිකත් ලෑස්ති කරගෙන එදා නිවාඩු දවසක් නිසා අපි දෙන්න ගියා බීච් එක ඉන්නේ කැම්ප් එකක් ගහන්න. ඉතින් මේ යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ මගේ හපැත්තේ ඉන්නේ මගේ හස්බන්ඩ්. මේ තියෙන්නේ අපි අද ඉන්න තැන. එතකොට ඈතින් පේන්නේ අපි අද රැට ටෙන්ට් ගන්න තැන. ඉතින් බඩගින්නක් ආපු නිසා අපි ආයි කෑම කන්න එළියට ආවා. ඒ එක්කම රැට බාබකියු දාන්න ඕන කරන බඩු ටික ගන්න අපි ඉස්සෙල්ලම ආවේ ඩයිසෝ එකට. ඉතින් ඩයිසෝ එකෙන් මේ බඩු ටික ගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඒ ටිකත් අරගෙන අපි බියන්කෝ බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඩයිසෝ එකෙන් මේ බඩු ටිකත් අරගෙන ඉතුරු කෑම බඩු ටික ගන්න අපි ආවා කුක් මාර්ට් එකට. ඉතින් අපි ඇතුළට ගිහින් මේ බඩු ටිකත් අරගෙන ඉක්මනටම යමු. අපිට දැන් ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවානේ. ටෙන්ට් එක ගහන්න තියෙනවා. එතකොට බීච් එකේ චුට්ටක් ඇවිදින්න යන්න තියෙනවා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවානේ. ඒ නිසා අපි මේ බඩු ටිකත් ඉක්මනට අරගෙන ඒ පැත්තට යමු. ඔන්නේ බඩු ටිකත් අරගෙන අපි දැන් මේ බීච් එකයිනේ අපේ ටෙන්ට් එක ගහන්න හොඳ තැනක් බලලා මේ වාහනේ පාක් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන බීච් එක එතන ඉස්සරහට ටෙන්ට් එක ගහන්න තෝරගත්තා. හරි දැන් ටෙන්ට් එක නම් ගහලා ඉවරයි. දැන් තියෙන්නේ ගෙන ආපු බඩු ටික පිළිවෙලට අස් කරගන්න එක තමයි. ඉතින් බඩු ටිකත් අස් කරගෙන මෙතට වෙලා ටිකක් වෙලා නිදහසේ හිටියා අපි. මොකද දැන් කව්වයි ඒ නිසා මේ බීච් එක පැත්තට යන්න අමාරු නිසා අපි ටිකක් මෙතනට වෙලා හිටියා.
ඉතින් ඔහොම කතා කර කර ඉද්දි අපි දෙන්නට බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි දෙන්න පොඩි ස්නැක් එකක් ගත්තා. දැන් නම් ටිකක් බීච් එක පැත්තට අවුව අඩු වීගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් එළියට බහලා වටපිට බලමු. ඉතින් මේ තියෙන බීච් එක. එතකොට මේ පැත්තෙන් තියෙන්නේ අපේ පුංචි ගෙදර. ඉතින් අවුවත් අඩු නිසා අපි දෙන්න බීච් එක පැත්තට ඇවිදගෙන ආවා. ටිකක් බීච් එකට වෙලා ඉඳමු කියලා. බීච් එක දිගේ ටිකක් දුර ඇවිදගෙන ගිහිල්ලා අපි දෙන්න ආපහු පාර දිගේ එන්න ගත්තා. එතකොට අපිට ඈතින් අර පේන්නේ අපේ පුංචි ගෙදර. ඉතින් හරිම ලස්සනයි. පිටිපස්සෙන් කැලෑව තියෙනවා, ඉස්සරහින් බීච් එක තියෙනවා, ඈතින් ඉර බැහැගෙන යනවා. ඒ අතර අපේ පුංචි ගෙදරත් අපිට පේනවා. ඉතින් දැන් රෑ වෙලා නිසා අපි බාබිකියු දාන්න ඕන කරන බඩු ටික මේ විදිහට ලෑස්ති කරගමු. අපේ චූටි ලයිට් එකත් අපි එල්ල ගත්තා. ඉතින් දැන් තියෙන්නේ බාබිකියු දාන්න තමයි. ඊට කලින් මේ ටික හදාගෙන ඉන්න ඕනනේ. අපි ගෙනාපු මස් වර්ග ටික, සෝස් වර්ග ටික එකට දාලා මම මේ කවලම් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් නම් හොඳටම කළුවර වැටලා තියෙන්නේ. දැන් තමයි නියමම වෙලාව අපේ බාබකියු පාටි එක පටන් ගන්න.
සෑහෙන උත්සාහයක් දරලා අපි ඉතින් මේක පත්තු කරගත්තා. ඉතින් දැන් තියෙන්නේ මේක පොඩ්ඩක් නිකන් ඉඳලා මේකට උඩින් අපි හදාගත්තු මස් ටික, එතකොට අපි ගෙනාපු අනිත් ඒවා ටික මේක උඩින් තියලා රත් කරගෙන පුච්චගෙන කන්න තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි, හරිම අමුතු හැඟීමක් දැනෙන්නේ. ඉස්සරහින් මූදු උලඟ වදිනවා. එතකොට දැන් කළුවර වෙලා ඒ අතරේ අපි බාබකියු දානවා. ඒක වෙනස්ම හැඟීමක්. ඉතින් මං හිතනවා ඔයාලට ආසවි කියලා. අපි ඉස්සරහටත් බලමුකෝ මොකද අපි දෙන්න කරන්නේ කියලා. අර තියෙන අපේ ලයිට් කණුව අපි හැමදැනම ලයිට් එක එල්ලන්න බැලුවා. එළියෙන තැනක් හොයාගන්න තිබ්බේ නැහැ. ඉතින් අපි කරේ ට්‍රයිපොඩ් එකේ බල්බ් එක එල්ලුවා. ඉතින් අපි දෙන්නා මේ ටික පුච්චගෙන කාලා මෙතන තිබුණ විදියට මස් කරලා ටිකක් වෙලා මෙතනට වෙලා හිටියා. දැන් නම් හොඳටම රෑ වෙලා තින්නේ. ඉතින් අපි නිදා ගන්න තැන ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපේ වාහනේ ඇතුළ. අපි මේ එළිය වැටෙන්නේ නැති වෙන්න කවර් කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ නිදා ගන්න තමයි. එහෙනම් හෙට උදෙන් හම්බ වෙමු. Good morning. දැන් තමයි අපි නැගිට්ටේ. එහෙනම් වොෂ් එකක් දාලා කොෆි එකක් බීලා ලෑස්ති වෙලා අපි ආයෙත් බීච් එක පැත්තට යමු. එහෙනම් අපි බීච් එකට ගිහිල්ලා යමු. ටික ටික ඉර එළියත් වැටිගෙන එනවා. අපි ගෙදර යන්නත් පිටත් වෙන්න ඕන නිසා මම ඉක්මනට ආවා පහු. ඉතින් මං හිතනවා ඔයාලා මේ vlog එකට කැමති වෙන්න ඇති කියලා. තවත් vlog එකක් අරගෙන ඉක්මනින් වෙන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ගිහින් එන්නම්. බයි.